මිනිහෙකුට මේ සමාජය ඇතුලේ ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි. මන් දුප්පත් පැලක යාචක පවුලක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දුප්පත් පැලක යාචක නෝනත් මම ලෝකෙ වටේම ගියා. ජනාධිපතිතුමා මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනාධිපතිතුමා උත්සාහය නම් මේ ලංකාව ලස්සන පින්වන්ත මතු මානව පරම්පරාවකට දුකක් නොවන සමාජයක් නිර්මාණය කරලා තියෙන එක. සෞභාග්‍යයෙන් සපිරි නැනසින් සහ ගුණයෙන් වැඩුණු සත්පුරුෂයන් නිර්මාණය වුණොත් අතීත ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානියේ සිට නිර්මාණය වුණු මේ ලංකා සංස්කෘතිය අපිට ආපහු ආලෝකමත් කරන්න පුළුවන්.